ඉතින් අද මම ඔයාලා හමුවට ආවේ ළඟ වෙන අලුත් අවුරුද්දට විනාඩි 15න් හදාගන්න පුළුවන් රසම රස පැණි බේරෙන නාරන් කැවුම් රෙසිපි එකක් අරගෙන. ඔයාලගේ පහසුව වෙනුවෙන් මම අමුද්‍රව්‍ය මිනුම් කරගත්තේ කෝප්ප ප්‍රමාණ වලින්. ඉතින් ඔයාගේ ගෙදර තියෙන ඔයාට කැමති ඕනෑම විදිහේ කෝප්පයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මම අරන් තියෙන්නේ මෙෂරින් කප් සෙට් එකේ ලොකුම කෝප්පේ. ඒ කියන්නේ මිලිලිටර් 250 කෝප්පේ. ඉතින් ඒ කෝප්පෙන් හොඳට සිහින්ව ගාගත්ත පොල් කෝප්ප 3ක්, සීනි කෝප්ප 1ක්, වතුර කෝප්ප භාගයක්, පොල් කිරි කෝප්ප භාගයක්, ලුණු තේ හැඳි කාලක්, කහ පිංචක්, ඒ වගේම හාල් පිටි කෝප්ප භාගයක්, හරදමුංගු කරාඹු නැටි 3-4ක්, කුරුඳු පොතු කැබැල්ලක් සහ පොල් තෙල් කෝප්ප භාගයක් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් මම මුලින්ම මේ තියාගත්ත හාල් පිටි කෝප්ප භාගයෙන් කොටසක්, ඒකිනුත් භාගයක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට තාච්චියට දාලා සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දරේ ටිකක් බැද ගන්නවා විනාඩි 2ක් විතර වගේ. සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකම් බදින්නේ නැහැ. යන්තමට චුට්ටක් බැදලා මේක මම වෙනත් භාජනයකට අයින් කරගන්නවා. මේ හාල් පිටි වෙනුවට ඔයාට රතු හාල් පිටි එහෙමත් නැත්නම් පාන් පිටි උනත් භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිසිම පිටි වර්ගයක් භාවිතා නොකර ඉන්නත් පුළුවන්. මම මේ හාල් පිටි එක දාන්නේ අපි හදන පැණි පොල් එකේ රස ටිකක් බැලන්ස් කරගන්න. ඒ කියන්නේ පැණි පොල් එක තනිකරම කනකොට ටිකක් පැණි රස වැඩිනේ. ඉතින් ඒ රස ගතිය ටිකක් අඩු කරලා ඒක බැලන්ස් කරගන්න තමයි මම පිටි භාවිතා කරන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය නම් පිටි භාවිතා නොකර තනිකර පැණි පොල් එකෙන් විතරක් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ගත්ත සීනි කෝප්ප එකෙන් කොටසක් සහ වතුර වලින් කොටසක් දාලා පැණි එක හදාගන්නවා මුලින්ම. ඉතින් මේ වෙලාවේදී මම පැණි එක ගොඩාක්ම කැරමල් කලර් එක ගන්නෙ නැහැ. ගොඩාක්ම දුඹුරු පාට වෙනකන් තියන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයෙන් දුඹුරු පාට වෙනකොට මම මේ පැණි එක හදලා ඉවර කරගන්නවා. ඉතින් ඔයාට අවශ්‍ය නම් ගොඩක් කැරමල් කලර් එකට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට යන්තම් ප්‍රමාණයක් කැරමල් වෙනකොටම මම ඉතුරු සීනි ටිකත් ඉතුරු වතුර ටිකත් එකතු කරලා හොඳට මේ සීනි ටික දිය කරගන්නවා. ටික හොඳින් දිය කරගත්තට පස්සේ අපි මේ පැණි එකට ගාගත්ත පොල් ටික සම්පූර්ණයෙන්ම එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම ලුණු පිංචක් සහ හොඳට සිහින්ව කුඩු කරගත්ත කරදමුංගු කරාඹු නැටි සහ කුරුඳු පොතු ටික එකතු කරගන්න ඕනේ. ඒක කුඩු වශයෙන් තමයි එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍යයෙන් අඩු ගින්දරක් තමයි තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ පැණි පොල් එක ඉක්මනින්ම කර වෙනවා. ඉතින් මේ පැණි පොල් එකේ තෙතමනිය තියෙද්දිම බැදලා පැත්තකින් තියාගත්ත හාල් පිටි ටික ටිකෙන් ටික එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නකොට අපිට මේ මිශ්‍රණය හොඳින් ගුලි කරගන්න පුළුවන් ඝනකමකට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ලිපියෙන් ඉවත් කරලා මේක ටිකෙක් නිවෙන්න තියාගන්න අවශ්‍යයි. පැණි පොල් ටික නිවෙනකම් මම බැටර් එක හදාගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ බැටර් එක සඳහා මම කලින් බැද ගන්න නැතුව පැත්තකට අයින් කරපු හාල් පිටි ටික සහ මිටි පොල් කිරි තමයි භාවිතා කරන්නේ. ඉතින් මම අද මිටි පොල් කිරි භාවිතා කරත් ඔයාට දිය කිරි එහෙම නැත්නම් වතුර උනත් භාවිතා කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ හාල් පිටි ඒ වගේම කිරි ටික ඒත් එක්කම ලුණු පිංචක් සහ කහ ටිකක් අවශ්‍ය විදිහට එකතු කරලා මම හොඳ බැටර් එකක් හදාගන්නවා උකු ගතියට. මේ බැටර් එකේ තමයි අපි නාරං කැවුම් එක ඩිප් කරන්නේ. මෙන්න මේ වගේ උකු ගතියකින් තමයි මේ බැටර් එක තියෙන්න ඕනේ. ඉතින් කා ප්‍රමාණය ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ හදාගත්ත බැටර් එක දැන් පැත්තකින් තියලා අපි පැණි පොල් ටික ගුලි කරගන්න බලමු. ඉතින් මේ වෙනකොට පැණි පොල් එක තරමක් දුරට නිවිලා තියෙන්නේ. ඉතින් අතනින් අල්ලන්න පුළුවන් ගානට නිවිලා තියෙන නිසා අපිට මේ ටික හිමීට ගුලි කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ලොකු බෝල හදාගන්න එපා. සාමාන්‍යයෙන් කට්ලට් එකක් තරමට වගේ බෝල හදාගන්න. ඉතින් මම නම් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයේ බෝල
කැවුම් 18ක් හදාගත්තා. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් පොඩිවට ගන්නවා නම් 20ක් 25ක් විතර වගේ වුණත් හදාගන්න පුළුවන්. පොඩි බෝල වලින් මේ කැවුම් එක හදාගන්නවන. ඉතින් ඒක ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බෝල කරගත්තට පස්සේ අපි බලමු මේ ටික කොහොමද බෙදගන්නේ කියලා. මේ නාරං කැවුම් ඔක්කොම ගැඹුරු තෙලේ බෙදගන්න තෙල් කෝප්ප භාගයක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් ගැඹුරු තාච්චියක් අරගෙන තෙල් ටික දාලා හොඳට රත් වෙනකොට අපි මේ කැවුම දාගන්න ඕනේ. ඉතින් හදාගත්ත පැණිපොල් බෝල ටික මෙන්න මේ විදිහට මේ හදාගත්ත බැටර් එකේ ගිල්ලන්න ඕනේ. බැටර් එක හොඳට තවරලා අපි තාච්චියට හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ දාගන්න ඕනේ. සාමාන්‍යයෙන් වැඩි ගින්දරක් මේ තාච්චියට දෙන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ අඩු ගින්දරක් තියාගන්න. එහෙම නැති වුණොත් කැවුම් ටික පිච්චිලා යනවා. කැවුම් ටික තාච්චියට දානකොට කැවුම වටේට තෙල් බුබුලු ගොඩක් එකතු වෙනවනේ. ඉතින් මේ එකතු වෙන තෙල් බුබුලු අඩු වෙනකොට තමයි අපි කැවුම් එක බෙදලා ඉවර කරලා තාච්චියෙන් ඉවතට ගන්න ඕනේ. ගොඩක් කළු කරගන්න එපා. රන්වන් පාට වෙනතුරු බෙදගත්තාම හොඳටම ඇති. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් මේ කැවුම් ටික ඔක්කොම බොහොම ඉක්මනින් බෙදගන්න. ඉතින් ළඟ මෙන අලුත් අවුරුද්දට ඔයත් මේ වගේ රස පැණි බේරෙන නාරම් කැවුම් ටිකක් හදලා රස බලන්න. ඉතින් තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.